අපි දැන් පෙන්වන්න යන්නේ CLI ප්‍රොජෙක්ට් එකේ ඩෙමොන්ස්ට්‍රේෂන් එක. එතකොට මේකෙදි ඔයාලා මේ ඔයාලා දීලා තියෙන URL එක ක්ලික් කරලා මේ ලොගින් වින්ඩෝ එකට ආවට පස්සේ මේකේ ඔයාලගේ රෙජිස්ටර් කරලා තියෙන ෆෝන් නම්බරය දාලා get OTP ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ ඔයාලගේ ෆෝන් එකට OTP මැසේජ් එකක් එනවා. ඒකේ තියෙන කෝඩ් එක එන්ටර් කරන්න. දාලා එන්ටර් කරලා පස්සේ ඔයාලා ඩෑෂ්බෝඩ් එකට යනවා. ඩෑෂ්බෝඩ් එකට ආවට පස්සේ මෙතන පලනටම තියන මේ කෝඩ කියන එක. එතන මේ කෝඩ කියන වින්ඩුව එකෙන් තමයි බිල් අපි එන්ටර් කරන්නේ. බිල් එන්ටර් කරනකොට මේ වින්ඩුවට ඇවිල්ලා මේක ඉස්සෙල්ලාම ඔයාලා බලන්න ඕනේ මෙතන ඇක්ටිවේට් ඔටෝ මෝඩ් කියන ටික් කරලා තියෙන කියලා. ඒකට ඇක්ටිවේට් ඔටෝ මෝඩ් කියන එක මම ඉස්සරහට කියන්න මොකක්ද වෙන්නේ කියලා මේක අනිවාර්යෙන් ටික් කරලා තියෙනවා. ටික් කරලා පස්සේ ඔයාලා බිල් එක එන්ටර් කරනකොට කීබෝඩ් එකේ ESC බටන් එක ගහුවම ඔයාලට මේ වගේ බොක්ස් එකක් ඕපන් වෙනවා. මෙතනින් item select කරලා arrow keys වලින් ඔයාලට උඩ පහළ යන්න පුළුවන්. එතන select කරලා enter කරනවා. quantity දානවා. price එක දාන්න පුළුවන්. දාලා enter කරනවා. ඊළඟට ඊළඟ item එක. මේ විදිහට ඔයාලා මෙතන items type එකයි service ඒ ඔක්කොම මෙතනින් ඔයාලා search කරලා අරගෙන enter කරන්න පුළුවන්. service එකක් නම් ඔයාලා quantity enter කරන්න ඕනේ නැහැ. ඒක direct quantity box එකට පස්සේ එතනින් enter කරලා ඉස්සරහට යන්න. price එක ඔයාලට edit කරන්න පුළුවන්. එතකොට ඔයාලා දැන් add කරගත්ත item ටික මෙතන පල්ලෙහාට table එකට වැටෙනවා. table එකට වැටලා තියෙන items වලින් මොකක් හරි වැරදි එකක් තියෙනවා නම් ඔයාලා පුළුවන් මෙතනින් ඒක අයින් කරගන්න. ඒ විදිහට අයින් කරාට පස්සේ ඉස්සෙල්ලා අපි items enter කරන්න ගත්ත ESC button එක ගාලා එතකොට අපි bill එක save කරන්න, ඒ කියන්නේ save කරලා bill එක print එක දක්වා යනකොට alt එකයි එක ඉලක්කම එකපාර press කරන්න keyboard එකේ. එතකොට bill එක save වෙලා මේ window එක නා මේ window එකට ආවොත් මෙතන enter එකක් ගහනවා. enter එක ගාවම ඔයාලට මේ window එක වෙනකොට ඔයාලට මෙතන print එකට යන්නේ. print එක printer එක on කරලා තිබ්බම ඔයාලට කෙලින්ම print එක print වෙනවා ඉතින්. ඊට පස්සේ මේ window auto close කරලා මෙතන ESC button එක ගන්න. එතකොට මේ window close වෙනවා. එතකොට ඔයාලා හිටපු window එකට ආයෙ එනවා මෙතනින්. ඒ විදිහට ඔයාලට මෙතනින් bill generate කරගන්න පුළුවන්. එතකොට මෙතන මේ activate auto mode කියන එකෙන් කරන්නේ අපි සාමාන්‍යයෙන් normal bill එකක් දාන්න යනකොට අපි මේක ටික් කරලා නැතුව තිබ්බොත් මේ විදිහට අපි normal විදිහට bill එකක් manually enter කරලා save කරනකොට මෙතන අපි messages box එනවා. මෙයාගේ bill එක save කරන්නද ඊට පස්සේ bill එක print එකට දාන්නද ඒ වගේ message දෙනවා. එතකොට මේ message box එන එක වළක්වන්න තමයි මෙතන අපි activate auto mode දාන්නේ. මේක ටික් කරලා තිබ්බහම ඔයාලා මේව යන්න පුළුවන්. ESC එකට යන්න පුළුවන්. එතනින් මේ විදිහට bill එකට item ටික දාලා විදිහට දාලා all run ගහුවම අර message box එන්නේ direct bill window එකට, ඒ කියන්නේ bill එක print කරන window එකට යනවා. ඒක තමයි තියෙන වෙනස. ඊට අමතරව ඔයාලට පුළුවන් මෙතන CTRL එකයි alt එකයි C එකයි ගහලා මේ window එක clear කරගන්න පුළුවන්. එහෙනම් අපි භාගයට මොකක් හරි bill එකක් ගහලා තිබ්බොත් ඒකේ item ටික අපිට clear කරගන්න පුළුවන්. මෙයාගේ අපි දාලා තියෙන එක අපිට clear කරගන්න පුළුවන්. එතන CT alt එකයි C එකයි ගහම මේ විදිහට clear වෙලා යනවා. මෙතන ප්‍රධානම මත තියාගන්න ඕනේ මේ මෙතන activate auto mode කියන එක ටික් වෙලා තියෙනවා අනිවාර්යෙන්. එතකොට ESC button එක ගහලා තමයි අපි item add කරගන්නේ. ESC එකෙන් අපිට අයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි bill එක process කරනකොට, ඒ කියන්නේ print එක දක්වා යනකොට alt එක වන්නයි ගහලා අපිට පුළුවන් print window එකට ගිහලා එතන print කරගන්න. ඊට අමතරව alt එකයි C button එක click කරලා ඔයාලට පුළුවන් window එකේ මොනවා හරි භාගයට bill එක generate කරලා දෙනවා. ඒක clear කරගන්න පුළුවන් alt එකයි C එකයි බලලා. ඒක ඔය ටික තමයි ප්‍රධානම තියෙන්නේ. ඊට අමතරව මෙතන billing කියන එකට ඔයාලට ගියන් පස්සේ මෙතන පෙන්නනවා edit bill කියන එක. edit bill එකේ ඔයාලට පෙන්නනවා දැනට දාලා තියෙන bill ටික. මේ bills වලින් ඔයාලට පුළුවන් bill එක මෙතන view කරගන්න පුළුවන්. view කරලා දාව bill එකේ details ටික ඔයාලට බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ආයි bill එක print කරගන්න පුළුවන්. දාලා තියෙන bill එක මෙතනින් delete කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතනින් මේ pencil icon එක click කරලා දාලා තියෙන bill එක edit කරගන්නත් පුළුවන්. ඒක තමයි මෙතන තියෙන්නේ. එතකොට ඊට පස්සේ තියෙනවා order history කියන එක. order history එකෙන් ඔයාලට පුළුවන් date range එකක් දීලා ඒ date range එක අතරතුර දාලා තියෙන bill සම්පූර්ණ bill වල details ටික ඔයාලට ගන්න පුළුවන් මෙතන. එතකොට මේ මෙතන තියෙන bill ID එකට click කරාම ඔයාලට පුළුවන් ඒ අදාළ bill එකේ තිබ්බ items ටික service ටික ඔයාලට detail එකක් විදිහට ගන්න පුළුවන්.
ඊට අමතරව මෙතනින් අපිට පුළුවන් බිල් ෆයින්ඩ් එක කියන සෙක්ෂන් එකට ගියාම ඔයාලට පුළුවන් මෙතන බිල් ID එක දාලා ඒ බිල් එකට විතරක් අදාළ තියෙන ඩීටේල්ස් ටික සර්ච් කරලා ගන්න. ඔතන ඒ ටික ඒ විදිහට තියෙන්නේ. එතකොට බිලින් කියන වින්ඩෝ එකේ තියෙන්නේ මෙතනින් බිල් එක ජෙනරේට් කරන්න පුළුවන්. එඩිට් බිල් එඩිට් එක මොකක් හරි බිල් එක ඩිලීට් කරගන්න නැත්නම් view කරලා බලන්න එඩිට් කරන්න එඩිට් බිල් කියන එකෙන් පුළුවන්. ඕඩර් හිස්ටරි කියන එකෙන් අපිට පුළුවන් බිල් හිස්ටරි එක බලා ගන්න පුළුවන්. එතන පේමන්ට් හිස්ටරි කියන එකෙන් අපිට පුළුවන් පේමන්ට් වැටලා තියෙන හිස්ටරි එක ඔයාලට ගන්න පුළුවන්. මෙතන ඒක එච්චරම අවශ්‍ය නැහැ. කොහොමද බිල් එක ජෙනරේට් කරනකොටම පේමන්ට් එක ෆොටෝ ජෙනරේට් වෙන හින්දා ඒක එච්චරම අවශ්‍ය නැහැ. මෙතන අපි ඩෑෂ්බෝඩ් එකට ගියොත් ඒ අදාළ වින්ඩෝස් තියෙන මෙතනින් බිල් එක ජෙනරේට් කරනවා. මෙතනින් බිල් එක එඩිට් කරන වින්ඩෝ එක මෙතනින් ගියයි. මෙතනින් ඕඩර් හිස්ටරි ගන්න බිල් හිස්ටරි එක මෙතනින් ගත්තා හැකි. අපිට යට තිබ්බ එක තමයි පේ හිස්ටරි කියන එකෙන් තමයි අපිට අර පේමන්ට් හිස්ටරි ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන අයිටම්ස් කියන එකට ගියාම ඒ කියන්නේ සිස්ටම් එන්ට්‍රි එකේ අයිටම්ස් කියන එකමයි. මෙතනින් ඔයාලට ප්‍රොඩක්ට් දාලා තියෙන සර්විස් ඇන්ඩ් ප්‍රොඩක්ට් ලිස්ට් එක මෙතනින් ඔයාලට ගන්න පුළුවන් දාලා තියෙන ටික. ඊට අමතරව මෙතන නිව් ප්‍රොඩක්ට් කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් අලුතෙන් ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි මෙතන එන්ටර් කරලා මෙතන ප්‍රොඩක්ට් ටයිප් කියන එක අයිටම් එකක් නම් ප්‍රෝටයිප් කියන සිලෙක්ට් කරන්න ඕනේ. සර්විස් එකක් නම් සර්විස් ටයිප් සිලෙක්ට් කරන්න ඕනේ. ඒක දාලා ඉල්ලලා මෙතන මැනුෆැක්චරර් කැටගරි කියන දේවල් ටික ගොඩක් වෙලාට අයිටම්ස් වලට අවශ්‍ය නැහැ. එහෙම මැනුෆැක්චරර් එකේ කැටගරියක් හරි දානවා නම් ඒටි ඔයාලට දාන්න පුළුවන් මෙතන. දාලා ඉල්ලලා මෙතන කොස්ටින් ප්‍රයිස් එක ඩිෆෝල්ට් කොස්ටින් ප්‍රයිස් සෙලින් ප්‍රයිස් ඔයාලට මෙතන දාලා තියන්න පුළුවන්. දාලා ඉල්ලලා මේක සේව් කරන්න. ඔයාලට මෙතන නිව් ප්‍රොඩක්ට් ඕන තරම් දාගන්න පුළුවන්. මෙතන ප්‍රොඩක්ට් ලිස්ට් එකෙන් දාලා තියෙන ටික ගන්න පුළුවන්. ඊට අමතරව අපි දාලා තියෙන මොකක් හරි ප්‍රොඩක්ට් එකක් මෙතන සර්ච් කරලා අරගෙන ඒක ඩිලීට් කරන්න පුළුවන් නැත්නම් අප්ඩේට් කරන්නත් පුළුවන්. මේක ඩීටේල්ස් ටික ඇවිල්ලා ඔයාලට පුළුවන් මෙතනින් මේ ඩීටේල්ස් වෙනස් කරලා සේව් කරන්න පුළුවන් නැත්නම් ඒක රෙකෝඩ් එක ඩිලීට් කරලා දාන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ කස්ටමර්ස්. ඔයාලට පුළුවන් මෙතන රෙජිස්ටර්ඩ් කස්ටමර් බේස් එකක් අරන් යන්න. මෙතනදී අලුතෙන් කස්ටමර් කෙනෙක් අපිට සේව් කරගන්න ඕන නම් මෙතන නිව් කස්ටමර් ගිහිල්ලා මෙතන කස්ටමර් නේම් එක දීලා මොබයිල් නම්බර්ස් ඊමේල් අදාළ ඩීටේල්ස් ටික දාලා කස්ටමර් එක සේව් කරගන්න පුළුවන්. මෙතනින් කස්ටමර් ලිස්ට් එක දැනට ඉන්න කට්ටිය මෙතනම එනවා. ඊට අමතරව සප්ලයර්ස්ලා ටික ඔයාලා දාගන්න ඕනේ ස්ටොක් එන්ට්‍රීස් කරන්න කලින්. සිස්ටම් එකේ ස්ටොක්ස් දාන්න කලින් ඔයාලා මෙතන සප්ලයර්ස්ලා ඉන්න සප්ලයර්ස්ලා ටික මෙතන එකින් එක සේව් කරගන්න ඕනේ. එතකොට සප්ලයි ලිස්ට් එක දැනට ඉන්න කට්ටිය මෙතනින් ඔයාලට පෙන්නනවා. ඒ විදිහට සප්ලයි ලිස්ට් එක දාගන්න ඕනේ. ඊට පස්සේ තියෙන ඉන්වෙන්ටරි එකේ තියෙන ස්ටොක් එන්ට්‍රි කියලා එකක්. ස්ටොක් එන්ට්‍රි එකෙන් තමයි ඔයාලට එන ස්ටොක්ස් ටික අපි GRN විදිහට දාගන්න. එතකොට ඔයාලට සප්ලයි කෙනකින් ස්ටොක් එකක් ආවම ඒකට දාලා ඉන්වොයිස් නම්බර් එක මෙතන ඔයාලට ටයිප් කරලා එන්ටර් කරන්න පුළුවන්. නැත්නම් ඔටෝ යන ID එක තියන්න පුළුවන්. කැමති විදිහට යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ ID එක දැම්මා මෙතන සප්ලයි සිලෙක්ට් කරා. ඊට පස්සේ අපි අර බිල් වින්ඩෝ එක කරාගේ ESC බටන් එක ගාලා ඒ අදාළ ඉන්වොයිස් එකේ තියෙන ඉන්වොයිස් අයිටම් ටික මෙතනින් එකින් එක අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අයිටම් ටික ඇඩ් කරා. අයිටම් ටික ඇඩ් කරලා මෙතන මොකක් හරි රෝ එකක් වලට ටේබල් එකෙන් අයින් කරගන්න ඕන. මෙතන ඩස්ට්බින් අයිකන් එක අයින් කරගන්න පුළුවන්. ඊට අමතරව quantity වැරදිලා එන්ටර් කරලා දෙනවා නම් ඒ quantity edit කරගන්න පුළුවන්. free quantity දාගන්න පුළුවන්. කොස්ටිං ප්‍රයිස් එක සෙලින් ප්‍රයිස් එක ඩීටේල්ස් ටික වල වෙනස් කරගන්න පුළුවන්. ඩිස්කවුන්ට් එක ගන්න පුළුවන්. දාලා මෙතනින් සේව් ගන්න තියෙනවා. ඒකෝනේ අපි මෙතනින් ඩිරෙක්ට් ඇඩ් කරන ස්ටොක් එන්ට්‍රි එක ඔයාලගේ කරන්ට් ස්ටොක් එකට ගන්න. ඔයාලට මෙතන ස්ටොක් රිපෝට්ස් කියන එකෙන් පුළුවන් දාලා දෙන ඉන්වොයිස් ටික කියන්නේ GRN ටික ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඒවට දාලා දෙන අයිටම්ස් ටික මෙතනින් ගන්න පුළුවන්. මොනවද වෙලා තියෙන්නේ කියලා GRN ID එක උඩ ක්ලික් කරාම ඒ අදාළ GRN එකේ තිබ්බ අයිටම් ටික ඔයාලට ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන ඉන්වෙන්ටරි එකේ ඔයාලා ස්ටොක් එන්ට්‍රි එකක් දැම්මාම මේ මොකක් හරි ස්ටොක් එකක් දාලා තියෙන එකට අලුතෙන් මොනවා හරි ඇඩ් කරගන්න හරි අප්ඩේට් කරගන්න ඕන වුණොත් එහෙම මෙතන ඒ අදාළ ස්ටොක් එන්ට්‍රි එකේ GRN ID එක සර්ච් අතනින් කොපි කරලා අරගෙන සර්ච් කරනවා. සර්ච් කරාම මේකට දාලා ඩීටේල්ස් ටික ගන්නවා. මෙතනින් ඔයාලා තියෙන රෙකෝඩ් එක අප්ඩේට් කරන්න පුළුවන්. නැත්නම් අලුතෙන් අයිටම් ඇඩ් කරලා ඒක එඩිට් කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පුළුවන් ඒ දාපු සම්පූර්ණ ස්ටොක් එන්ට්‍රියම ඩිලීට් කරන්න. ඩිලීට් කරනකොට ඒකට GRN ට අදාළව තිබ්බ ස්ටොක්ස් සිස්ටම් එකේ තියෙනවා නේ. එහෙම නැතුව ඩිලීට් කරන්න දෙන්නේ නැහැ. ඒකට ස්ටොක් එන්ට්‍රි එකේ ස්ටොක්
දාලා තියෙන GRN එක ඩිලීට් කරගන්න පුළුවන්, අලුතෙන් ඇඩ් කරන්න පුළුවන්, අප්ඩේට් කරන්න පුළුවන්. ස්ටොක් රිපෝටින් වලට දාලා තියෙන ස්ටොක්ස් රිපෝට්ස් ටික ගන්න පුළුවන්. කරන්ට් ස්ටොක් එකෙන් දැන් දාලා තියෙන කරන්ට් ස්ටොක්ස් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. දැනට සිස්ටම් එකේ තියෙන ස්ටොක්ස් ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඩෑෂ්බෝඩ් එකට ගියොත් මෙතන මේ කෝඩ් එකකින් බිල් එක ජෙනරේට් කරනවා. මෙතන view කෝඩ් එකකින් අපිට පුළුවන් පරණ දාලා තියෙන බිල් එඩිට් කරන්න නැත්නම් ඩිලීට් කරන්න ඩීටේල්ස් ටික කරන්න පුළුවන්. එතකොට ඕඩර් හිස්ටරි කෙනෙන් බිල් හිස්ටරි බලා ගන්න පුළුවන්. අයිටම්ස් එකෙන් අලුතෙන් අයිටම්ස් ඇඩ් කරන්න පුළුවන්. කස්ටමර් එකෙන් කස්ටමර් ලිස්ට් එක නැත්නම් කස්ටමර් කෙනෙක් අලුතෙන් ඇඩ් කරන්න පුළුවන්. සප්ලයර්ස් එකෙන් සප්ලයි ලිස්ට් එකයි අලුතෙන් සප්ලයි කෙනෙක් ඇඩ් කරන්න පුළුවන්. ස්ටොක් එන්ට්‍රි එකෙන් සිස්ටම් එකේ ස්ටොක්ස් ටික අපිට ඇඩ් කරගන්න පුළුවන්. සප්ලයර්ස් වගේ GRN ටික ස්ටොක් හිස්ටරි වල ස්ටොක් රිපෝට්ස් ටික බලා ගන්න පුළුවන්. මෙතන ස්ටොක්ස් කියන එකෙන් කරන්ට් ස්ටොක් එක බලා ගන්න පුළුවන්. මෙතන පේමන්ට් හිස්ටරි එකෙන් කස්ටමර්ස්ලාගේ පේමන්ට් හිස්ටරි එක ගන්න පුළුවන්. ඒක එච්චරම අවශ්‍ය නැහැ. මොකද පේමන්ට් එක බිල් එක ජෙනරේට් කරනකොටම පේමන්ට් එක ක්‍රියේට් වෙන එක. ඊට අමතරව මෙතන ලොග් අවුට් එකෙන් ලොග් අවුට් වෙන්න පුළුවන්.